දිවසිරි උමාපතිනි පලිපුර වඩිනා ගමනේ යක්ෂණි හට බාර කළේ නරලොව සත හට දුකිනේ දුක් විඳිමින් තම හිමියන් දුසිත පුරේ වන අසනේ බක්මසවන් සියලු රෝග දුරලන් පත්තිනි සඳිනේ අසන් දෙවිදු මන්න කියන දුක් බෝවිය සැම සතහට නිසංසලේ බුදු වන්නට සැම සතහට කරුණාකොට අසන් කැලුම් පැතිර එවිට මතු බුදුවන අනුහසයට වෙසක් මහේ වන්නුවදුරු දුරලන් පත්තිනි බලට අනන් බලෙන් එක විලසට ගොපලු කරපු බස් මෙලෙසට තොසන් වඩන ගොපලුන්නට එද බල පෑ අනුහසයට නහන් බලෙන් නෙත් තුනකින් දිවස් බැලූ බල මහිමෙට ඔසුන් මහේ වන්නුවදුරු දුරලන් පත්තිනි බලයට